මොකද ඔතන ගල් ගැහිලා? බය වෙන්න එපා හලෝ. මං දමසව කන්නේ. කාමරේ දොර ගාවට වෙලා ඇඳගත්ත රතු පාට මනාලිගේ සාරි පොට මිරික මිරික හිටපු සහසි ගැසිලා ගියේ ඒ ගොරෝසු ඒත් හරිම සෙල්ලක්කාර කටහඬට. දේවක එයාගේ කෝට් එක ගලවලා පුටුවක් උඩට විසි කරන ගමන් හිනා වෙවි ඇඳ දිහා බැලුවා. මුළු ඇඳම රතු පාට රෝස් මල් පැති වලින් පිරීලා. අපේ අම්මලා හිතන් ඉන්නේ මම මේ මල් යහනාවේ නිදාගෙන හෙට උදේට මුණුබුරෙක් හදලා දෙයි කියලා. විකාර. දේවක එහෙම කියන ගමන් ඇඳ උඩ තිබ්බ රෝස මල් පැති ටිකත් අතින් අතු ගාලා බිමට දැම්මා. සහසිගේ ඇස්වලට කඳුළු පිරෙන්නාවත් එයා ඒක හිර කරගත්තා. මමත් මේකට කැමැත්තෙන් ආව නෙවෙයි. මගේ අම්මයි තාත්තයි අඬපු නිසායි මම කැමති වුණේ. සහසි බිම බලාගෙනම හෙමින් නිමිනුවා. දේවක එකපාරටම එයාගේ දිහාට හැරුණා. ඒ ඇස්වල තිබුණේ පුදුම සරදම් හිනාවක්. සල්ලි වලට රූපෙට ආඩම්බර වෙන මේ නපුරු කොල්ලා හෙමින් හෙමින් සහසි ගාවට ආවා. සහසිගේ පපුව ගැහෙන්න ගත්තේ හරියට පෙරයක් වගේ. දේවකගේ සුවඳ කාමරේ පුරාම පිරීලා. එයා සහසිගේ මූණටම නැමිලා සහසිව දොරට හේතු කරගත්තා. සහසිට ඉබේටම ඇස් පිය වුණේ බයටමයි. තප්පර ගාණක් නිශ්ශබ්දව ගෙවුණා. මොකද ඇස් පියාගත්තේ? මම හාදුවක් දෙයි කියලාද හිතුවේ? පිස්සු. මම ආවේ මේ තුවාය ගන්න. සහසිගේ පිටිපස්සේ දොරේ කොක්කේ ගහලා තිබ්බ තුවාය අරගත්තම දේවක මහ හයියෙන් hina වෙන්න ගත්තා. සහසිට ලැජ්ජාවෙන් කේන්තියයි එක්ක මූණ ඇඹුල් වෙලා ගියා. අනේ මේ පතිවත රකින්න ආපු පත්තිනි අම්මා වගේ රඟපාන්න නැතුව ගිහින් ওই මූණේ ගාගෙන ඉන්න පිටිතට්ටුව හොදගෙන එනවා. මට නිදා ගන්න ඕනේ. තුවායත් කරේ දාගෙන දේවක බාත් รู ම් එකට ගියේ සහසිව කේන්තියෙන් පුපුරවලා. ටික වේලාවකින් දෙන්නම මූණ හොදගෙන නිදා ගන්න ඇඳුම් මාරු කරගෙන කාමරයට ආවා. හරි. දැන් අපි නීතියෙන් කසාද බැඳලා ඉවරයි. හැබැයි මේක අම්මලාගේ හිත හදන්න කරපු රඟපෑමක් විතරයි. මේ ඇඳ මට. ඔයාට පුළුවන් අර සෝෆා එකේ නිදා ගන්න. බැරි නම් බිම. දේවක මහා ලොකුවට ඇඳේ දිගා වෙලා පොරෝණයත් ඇඳට දාගත්තා. සහසි මුකුත්ම නොකියා කාමරේ කෙළවරේ තිබ්බ සෝෆා එකට ගොලි වුණා. හීතල වැඩිකමට එයාගේ දත් පවා කිරි කිරි ගෑවුණා. මොන කරුමනයක්ද දෙයියනේ මේ? මට මෙහෙම දුක් දෙන්න මේ මිනිහට මොනතරම් නපුරුකමක් හිතේ ඇත්ද? සහසි ඉතින් අඬ අඬම ඇස් පියාගත්තා. පාන්දර ජාමේ සහසිට දැනුනේ කවුරු හරි එයාගේ ළඟින් ඉන්නවා වගේ. සෝෆා එක ගාවින් ඇහුණු අඩි සද්දෙට සහසිගේ හුස්ම හිර වුණා. එයා ඇස් තද කරලා පියාගෙන නිදි වගේ හිටියා. දේවක හෙමින් සීරුවේ සහසි ගාවට නැමුණා. එයාගේ උණුසුම් හුස්ම සහසිගේ මූණට දැනෙද්දී සහසිගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. මේ නපුරා මොකක් කරන්නද හදන්නේ? සහසි බයෙන් හිතුවා. දේවකගේ හත සහසිගේ ඇඟ දිහාට එනවා සහසිට දැනුණා. එක පාරටම සහසිගේ ඇඟට දැනුනේ ලොකු බරක්. ඒකම පුදුම උණුසුමක් ඇඟට දැනෙන්නට ගත්තා. සහසි බයෙන් එක ඇහැක් කැරලා බැලුවා. දේවක එයාගේ ඇඳේ තිබ්බ ලොකු ඩබල් ප්ලෑන් කට් එක ගෙන සහසිගේ ඇඟට පෙරවලා කටත් අරගෙන හීතලේ ගැහි ගැහි නිදා ගන්න හැටි විතරක්. උදේ වෙද්දී මේකි මැරිලා හිටියොත් මටනේ අම්මලාගෙන් බැනුම් අහන්න වෙන්නේ. හිරේ යන්න වෙන්නේ. එහෙම මුමුණු දේවක ආයෙ හැරිලා ගිහින් කොට්ටේ තුරුළු කරගෙන ඇඳේ අනිත් පැත්තට පෙරළුණා.
සහසිට හිනා යන්නත් ආවා. ඒත් එක්කම එයාගේ හිතට දැනුනේ පුදුම සහනයක්. මූ කටකාර නපුරෙක් වුණාට හිතේ කොනක මනුස්සකමක් තියනවා වගේ. සහසි පොරෝණේ අස්සේ ගුලි වෙලා හිතුවා. උදේ සහසි ඇහැරෙද්දී දේවක කාමරේ හිටියේ නෑ. එයා මූණ හෝදගෙන කාමරෙන් එළියට එද්දී දේවක බැල්කනියට වෙලා කෝප එකක් බොනවා. ඇඟට හිරවුණු කළු පාට ටී-ෂර්ට් එකයි ෂෝටයි ඇඳන් අවුල් වුණු කොණ්ඩෙත් එක්කන් ඉන්න දේවක දිහා සහසිට තප්පර කීපයක් බලාගෙන හිටියා. කඩවසම්කම් නම් උපරිමයි. ඒත් ඔය විෂ කට තමයි ඉවසන්න බැරි. දේවක එකපාරටම හැරුණා. මොකද හොරපූසි වගේ හැංගිලා බලන්නේ? ෆොටෝ එකක් ගහනවත් දලවලට බල කන්න. දේවක කෝපි කෝප්පෙත් තියාගෙන ඇහැක් ගහලා ඇහුවා. පිස්සුද හැබෑවට? මට වෙන වැඩක් නෑනේ ඔයා දිහා බලන් ඉන්න. සහසි ලැජ්ජාව වටහා ගන්න කේන්තියෙන් වගේ අහක බලාගත්තා. හරි දැන් ලෑස්ති වෙනවා එළියට යන්න. අම්මලා වීඩියෝ කෝල් ගත්තොත් පෙන්නන්න එපා අපි ආදරෙන් ඉන්නවා කියලා. නැත්තම් හිතයි අපි මරා ගන්නවා කියලා. සහසි ලෑස්ති වෙලා ගියා. එයා ලස්සන නිල් පාට මල් ඇටුණු ගවුමක් ඇඳගෙන කණ්ණාඩියේ ඉස්සරහට වෙලා පිටිපස්සේ සිප් එක දාගන්න හැදුවා. ඒත් ඒක මැදකදී හිර වෙලා. සහසි කොච්චර ඇද්දත් එන්නේ නෑ. සහසි දඟලනවා දැකපු දේවක හෙමින් සීරුවේ එතනට ආවා. ඕක කඩා ගන්නවද? නැත්තම් මම උදව් කරන්නද? දේවකගේ පහත් කටහඬ සහසිගේ කන ගාවින්ම ඇහුණා. එයාගේ උණුසුම් හුස්ම සහසිගේ බෙල්ලට දැනෙද්දී සහසිගේ ඇඟම ගැහෙන්න ගත්තා. කණ්ණාඩියෙන් පේනවා දේවකගේ ඇස්. ඒ ඇස්වල වෙනදා තියෙන විහිළුකාර සෙල්ලක්කාර ගතියක් නෑ. අමුතුම හැඟීමක්. දේවකගේ ලොකු රළු අත් දෙක සහසිගේ සිහින් ඉන දෙපැත්තෙන් තියලා හෙමින් සීරුවේ සිප් එක උඩට ඇද්දා. දේවකගේ ඇඟිලි තුඩු සහසිගේ පිටේ ගෑවෙද්දී සහසිට ඉබේටම හුස්මත් හිර වුණා. කණ්ණාඩියෙන් දෙන්නගේ ඇස් යාවෙලා. මුළු කාමරේම අමුතුම නිශ්ශබ්දතාවයක්. එකපාරටම දේවක සහසිව අතෑරලා මහ හයියෙන් hina වෙන්න ගත්තා. අම්මෝ කෙල්ල බය වෙලා තියෙන තරම්. ඇස් දෙකත් පියවෙන්න යන්නේ. හිතුවද මං කිස් එකක් දෙයි කියලා? හීන දකින්න එපා බං. යනවා යන්න. ගිහින් කොණ්ඩේ පීර ගන්නවා. කොහොමිට්සන් වගේ තියාගන්නේ නැතුව දේවක කමිසෙත් අරගෙන කාමරෙන් එළියට ගියේ සහසිව ආයෙ පාරක් ලැජ්ජාවෙන් කේන්තියෙන් පතුලටම දාලා. මහා නපුරේ බලන්නකෝ මම කරන වැඩේ. සහසි තනියම මුමුණ ගත්තා. ටිකකින් දෙන්නා නුවරඑළියේ ග්‍රෙගරි වැව පැත්තේ ඇවිදින්න ගියා. දේවක හිටියේ එයාගේ ෆෝන් එකේ මොනවදෝ ඔබා. සහසි පාඩුවේ මල් දිහා බලාගෙන දේවකට ටිකක් ඉස්සරහින් ගියා. එකපාරටම එතනට ආපු බීපු කොල්ලෝ තුන්දෙනෙක් සහසි ඉස්සරහට පැනලා පාර හරස් කරා. අඩේ බලපන් බං කෑල්ල. කොහෙද සුදු තනියම? කෝ කොල්ලා දාලා ගියාද? එකෙක් කැත හිනාවක් දාගෙන සහසිගේ අතින් අල්ලගන්න හැදුවා. සහසි බයටම පස්සට වුණා. අනේ මට යන්න දෙන්න. ඒත් එක්කම ඊට පස්සෙන් ආපු ලොකු අතත් අර බීපු කොල්ලාගේ කමිස කොරලෙන් අල්ලලා උස්සලා ගත්තා. සහසි හැරිලා බලද්දී දේවකගේ ඇස් කේන්තියෙන් රතු වෙලා. එයාගේ මූණේ තිබ්බේ
දකින්නත් බය හිතෙන තරම් දරුණු පෙනුමක්. මෙයා මගේ ගෑණි. ආයෙ මේකට කිට්ටු වෙලා මගේ ඇහැට පෙනුනොත් තොපේ කකුල් දෙකම කඩලා වැවට දානවා. ඵලයන් යන්න. දේවකගේ කටහඬ හරියට ගොරවන සිංහයෙක් වගේ. අර බීපු කොල්ල තුන්දෙනා දේවකගේ යෝධ සිරුරයි කේන්තියෙන් පුපුරන මූණයි දැකලා බයටම පණ එපා කියලා දිව්වා. සහසි හිටියේ බයටම ගල් ගැහිලා. එයාගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙන්න ගත්තා. දේවක එකපාරටම සහසි දිහාට හැරිලා එයාගේ උරහිස් දෙකින් අල්ලගත්තා. වෙනදා තියෙන සෙල්ලක්කාර නපුරු බැල්ම වෙනුවට ඒ ඇස්වල තිබ්බේ පුදුම කලබලයක්. හරි හරි දැන් අඬන්න එපා. උන් ගියා. මම ඉද්දි කවුද ඔයාට අත තියන්නේ? දේවක සහසිව එයාගේ පපුවට තුරුල් කරගත්තා. සහසිට ඒ උණුසුම දැනෙද්දි අඬන එකත් නතර වුණා. දේවකගේ පපුව ගැහෙන්න සද්දේ සහසිට හොඳටම ඇහුණා. මේ නපුරට මං ගැන මෙච්චර බයක් දැනුණද? සහසි හිතින් ඇහුවා. ඒත් ඒ ලස්සන තප්පරේ වැඩි වෙලා තිබ්බේ නෑ. දේවක එකපාරටම සහසිව ඈත් කළා. මම තප්පරයකට ෆෝන් එකට මුණ දාගත්ත විතරයි මෙයා ගිහින් කරදරයක් දාගන්නවනේ. පරිස්සමට පාරේ ඇවිදින්නවත් දන්නේ නැද්ද හලෝ? ගමේ කොච්චිය වගේ ඉස්සරහට යන්න ගියානේ. දේවක ආයෙ පාරක් එයාගේ සුපුරුදු කෝචෝකිනාව මූණට ගත්තා. සහසි කඳුළු පිහදාන ගමන් රවාගෙන බැලුවා. මම කරදර දාගත්ත නෙවෙයි. ඒ මිනිස්සු මගේ ඉස්සරහට ආවා. ඔයා මාව තනි කරලා ෆෝන් එක ඔබ හිටියාම මම මොනවද කරන්නද? දේවක මොනවා හරි කියන්නට කට අරිනකොටම නුවරඑළියේ අහස එකපාරටම කළු කරලා මහා හයියෙන් වැස්සක් කඩාගෙන වැටුණා. අප්පට සිරි වඳිනවා යකෝ හොදගෙන යන්න. එහෙම කියපු දේවක තමන් ඇඳන් හිටපු ජැකට් එක ගලවලා සහසිගේ ඔළුවට දැම්මා. සහසිගේ අතින් තද කරලා අල්ලගත්ත දේවක වැස්සෙම කන්ද උඩ තිබ්බ කැබින් එකට සහසිවත් ඇදගෙන දිව්වා. දෙන්නම කාමරේට එද්දී හොඳටම තෙමිලා. දේවකගේ සුදු පාට ටී-ෂර්ට් එක ඇඟටම ඇලිලා. එයාගේ කඩවසම් පපුවේ හැඩය හොඳටම පේනවා. ජැකට් එක ගලවලා පැත්තකින් තියපු සහසි තෙත්තුණු කොණ්ඩෙත් හදාගන්න ගමන් ඉබේටම දේවක දිහා බැලුවා. ඇස්වලට ඒ දසුන අල්ලලා ගිහින් වගේ සහසි දේවක දිහා බලාගෙනම හිටියා. කොණ්ඩෙ පිහදාන ගමන් දේවකත් කණ්ණාඩියෙන් සහසි දිහා බැලුවා. එයාට තේරුණා සහසි තමන් දිහා හොරෙන් බලනවා කියලා. මොකද ආසයි නේද? දේවක හැක් ගහලා ඇහුවා. මේවා සල්ලි දීලා ටිකට් අරන් බලන්න ඕන දේවල් නෙවෙයි ළමයෝ. කටත් අරගෙන බලන් ඉන්නේ කන්න වගේ. සහසිගේ මූණ ලැජ්ජාවට රතු වුණා. අනේ මේ මම බැලුවේ ඔයා තෙමිලා ඉන්න හැටි. මම යන්නම් මූණ හොඳ ගන්න. සහසි කලබලෙන් බාත්රූම් එකට දිව්වා. රෑ වුණා. නුවරඑළියේ හීතලත් එක්ක වැස්සත් වැඩි වුණා. සහසි සෝෆා එකේ ගුලි වෙලා නිදා ගන්න හැදුවත් ඇඳ පැත්තෙන් අමුතු සද්දයක් ඇහුණා. දේවක පොරෝණයත් පෙරවගෙන හොඳටම ගැහෙනවා. සහසි කලබලෙන් ඇඳ ගාවට ගිහින් දේවකගේ නළලට අත තිබ්බා. අයියෝ ගිනි ගහනවා. හොඳටම රුණනේ. සහසිට බය හිතුණා. හවස තමන්න තෙමන්න නොදී ජැකට් එක දීපු නිසා තමයි මේ නපුරට මේම උනේ කියලා සහසිට තේරුණා. දේවක හිටියේ පියවිසිහියෙන් නෙවෙයි. එයා ඇස් පියාගෙනම හීතලේ වෙවුලුවා. මට සීතලයි. දේවක හිමින් නිමිනුවා. සහසි ඉක්මනට තුවාලයක් තෙමාගෙන දේවකගේ නළලෙන් තිබ්බා. ඒත් දේවකගේ වෙවුලුම නතර වුණේ නෑ. ලොකු බ්ලැන්කට් එකෙන්
වැහුවත් දේවක ගැහෙනවා. සහසිට කරන්න දෙයක් හිතාගන්න බැරි වුණා. එක පාරටම දේවක සහසිගේ අතින් අල්ලලා එයාගේ පපුවට තුරුළු කරගත්තා. යන්න එපා මාත් එක්ක ඉන්න. දේවක උණ විකාරයෙන් වගේ මිමිනුවා. සහසගේ හදවත හෝස් ගාලා පත්තු වුණා. දේවකගේ උණුසුම් හුස්ම සහසගේ මූණට වද දෙද්දී සහසිත නොදැනීම දේවකට තුරුල් වුණා. නපුරුකම් අස්සේ හැංගිලා තියෙන මේ මිනිස්සයාගේ ආදරේ පළවෙනි වතාවට සහසිගේ හිතට තදින්ම දැනෙන්න ගත්තා. උදේ ඉරේලිය ජනේලෙන් කාමරයට වැටෙද්දී දේවකට හෙමින් ඇහැරුණා. ඇඟට තිබ්බ අමාරුව උණ ගතිය සේරම දැන් කොහේ ගියාද දන්නේ. ඒත් එයාගේ පපුව උඩ මොකද්දෝ ලොකු බරක් තියනවා වගේ දැනුණා. දේවක ඔළුව උස්සලා බැලුවා. සහසි එයාගේ පපුවට තුරුල් වෙලා දේවකගේ ටී-ෂර්ට් එකත් අත් දෙකෙන් තද කරලා අල්ලගෙන හරියට පුංචි දරුවෙක් වගේ හොඳටම නිදි. සහසිගේ දිග කොණ්ඩේ දේවකගේ මුණ පුරාම විසිරිලා. වෙනදට කටකාරකමින් විහිළු කරන දේවකගේ මූණට ඉබේටම අහිංසක හිනාවක් ආවා. එයා හෙමින් සීරුවේ සහසිගේ මූණට වැටිලා තිබ්බ කොණ්ඩ කෑල්ලක් කන පිටිපස්සට කළා. නිදාගෙන ඉද්දි නම් හරියට පූස් පැටියෙක් වගේ. ඇහැරුණාම තමයි කට කතුරක් වගේ වැඩ කරන්නේ. දේවක හිතින් hina වුණා. ඒත් එකපාරටම දේවකගේ නපුරු විහිළුකාර මොලේ වැඩ කරන්න ගත්තා. එයා හිතාමතාම පොඩ්ඩක් හයියෙන් කෑස්සා. සහසි ගැස්සිලා හැරුණා. තමන් ඉන්නේ දේවකගේ පපුව උඩ. එයාව බදාගෙන කියලා තේරුණාම සහසිගේ ඇස් දෙක උඩ ගියා. හරියටම කරන්ට් එක වැදුනා වගේ එයා පැනලා ඇඳෙන් බිමට බැස්සා. මම කිව්වා නේද සෝෆා එකේ නිදාගන්න කියලා. අහිංසක කොල්ලෙක්ට උන හැදුනහම ඒකෙන් ප්‍රයෝජන අරන්. රැට ඇවිත් ඇඟිල්ලෙනව නේද? මාර ගෑනු තමයි මේවා. දේවක කොට්ටෙත් තුරුළු කරගෙන ඇඳේ ඉඳ ගන්න ගමන් මහා හයියෙන් hina වෙන්න ගත්තා. සහසිගේ මූණ ලැජ්ජාවටයි කේන්තියටයි රතුම රතු පාට වුණා. අනේ මේ යනවා යන්න බොරු නොකිය. ඊයේ රෑ උණ හැදිලා වෙවුල මගේ අතින් ඇදලා ගත්තේ ඔයාමයි. මම හිටියේ නැත්තම් ඔයා මෙලහකට සීතලේ ගැහිලා මැරිලා. සහසි රවාගෙන ඉනටත් අත් එක තියාගෙන කෑ ගැහුවා. අම්මෝ එහෙනම් මේ ඉන්නේ මගේ ජීවිතේ බේරගත්ත නෝටි ගර්ල් නෝනා. ඒකට කමක් නෑ. හැබැයි මින් පස්සේ මාව බදා ගන්න ඕනේ නම් අහලා බදා ගන්නවා. දේවක ඇහැක් ගහලා hina වුණා. මල කරුමයා. මේක නම් හැදෙන මිනිහෙක් නෙවෙයි. සහසි තනියම මූණන ගමන් බාත්රූම් එකට දුවලා දොර වහගත්තා. දොර වැහුවට පස්සේ සහසි දොරට හේතු වෙලා පපුවට අත තියාගත්තා. ඒක ඩිඩ්ඩික් ගාලා ගැහෙනවා. ඊයේ රෑ එයා මාව බදාගත්තාම මට දැනුනේ පුදුම ආරක්ෂාවක්. මේ නපුරට මම ඇත්තටම ආදරය කරන්න පටන් අරන්ද? සහසිටම හිතා ගන්න බැරි වුණා. එදා දවසම දෙන්න හිටියේ කාමරයට වෙලා. සවස් වෙද්දි දේවක අමුතු වැඩක් කළා. එයා රූම් සර්විස් එකට කතා කරලා රෑ කෑම කාමරයටම ගෙන්න ගත්තා. ඒ මදිවට කාමරේ ලයිට් නිවලා කැබින් එකේ තිබ්බ ගිනි උදුන පත්තු කළා. ගින්දරේ රන්වන් පාට එළියෙන් මුළු කාමරේම අමුතුම ලස්සනක් නැවිලා තිබ්බා. සහසි නාලා තද රතු පාට දිග ගවුමක් ඇඳගෙන කොණ්ඩෙත් කඩාගෙන එළියට එද්දී දේවක වයින් විදුරකුත් අතේ තියාගෙන ගිනි උදුන දිහා බලාගෙන හිටියා. සහසිගේ අඩි සද්දෙට එයා හැරිලා බැලුවා.
තප්පර ගාණක් දේවකගේ ඇස් සහසිගාව නතර වුණා. ඒ බැල්ම වෙනද වගේ සෙල්ලක්කාර නෑ. ඒක අමුතුම සරාගී ගැඹුරු බැල්මක්. සහසිට දැනුනේ හරියට එයාගේ ඇඟ පත්තු වෙනවා වගේ. මේ මොකද මේ ලයිට් නිවලා? සහසි ගොත ගහන ගමන් ඇහුවා. දේවක හෙමින් සීරුවේ සහසි ගාවට ආවා. අර වයින් වීදුරුව පැත්තකින් තියලා දේවක සහසිගේ ඉස්සරහින්ම හිටගත්තා. දෙන්න අතර පරතරය අඟල් ගානයි. දේවකගේ උණුසුම් හුස්ම සහසිගේ මූණට දැනෙනවා. ඔයා රතු පාටට ගොඩක් ලස්සනයි සහසි. දේවකගේ කටහඬ පුදුම තරම් සිනිදුයි. ඒ වචන ටික සහසිගේ හදවත පසාර කරගෙන ගියා. දේවක තමන්ගේ ලොකු අත් දෙකෙන් සහසිගේ ඉන වටෙන් අල්ලා එයාව තමන්ගේ ඇඟට තුරුල් කරගනිද්දී සහසිට හුස්ම ගන්නත් අමතක වුණා. දේවකගේ එක අතක් හෙමින් සහසිගේ පිට දිගේ ඉහළට ගිහින් එයාගේ කොණ්ඩේ අස්සට රිංගුවා. අපේ අම්මලා හිතන් ඉන්නේ අපේ මේ මගුලට කැමති නෑ කියලා නේද? දේවක සහසිගේ කන ගාවට නැමිලා රහසින් වගේ ඇහුවා. එයාගේ තොල් සහසිගේ කන් පෙත්තේ ගෑවෙන නොගෑවෙන ගානට ඒත් මට දැන් හිතෙනවා මම ඔයාව බැන්දේ කර්මයකට නෙවෙයි මගේ වාසනාවට කියලා. සහසිගේ ඇස්වලට කඳුළු ආවේ සතුටටමයි. දේවක සහසි හෙමින් විමනුවා. අද රෑට විහිළු නෑ සහසි. දේවක එහෙම කියන ගමන් සහසිගේ නිකටෙන් අල්ලලා එයාගේ මූණ තමන්ගේ දිහාට හරව ගත්තා. දේවකගේ ඇස්වල තිබ්බේ පුදුම ආදරයක් වගේම උමතු හැඟීමක්. එයා හෙමින් සහසිගේ තොල් දිහාට පහත් වුණා. දේවකගේ උණුසුම් තොල් සහසිගේ තොල් අතරේ ගැටෙද්දී සහසිට දැනුනේ මුළු ලෝකෙම එක තැනක නතර වුණා වගේ හැඟීමක්. වෙනදට අඩුවක් නැතුව වැඩ කරන සහසිගේ කටට වචන ආවේ නෑ. ඇස් දෙක ඉබේටම පිය වුණා. ගිනි උඳුනෙන් ආපු රස්නෙට වඩා ලොකු රස්නයක් දේවකගේ ඒ හාදුව ඇතුලේ තිබුණා. මුලින් හෙමින් පටන් ගත්තේ හාදුව තප්පරෙන් තප්පරේ ගැඹුරු වුණා. සහසිගේ අත් දෙක ඉබේටම ගිහින් දේවකගේ ගෙල වටා එතුනේ ඒ නපුරු ආදරේ ඉස්සරහා එයා සම්පූර්ණයෙන් පරාදයි කියලා පිළිගන්නවා වගේ. විනාඩි ගානකට පස්සේ දේවක සහසිගෙන් ඈත් උනේ අකමැත්තෙන් වගේ. එයා තමන්ගේ නළල සහසිගේ නළලට තියාගෙන ගැහෙන පපුවෙන් යුතුව සහසිගේ ඇස් දිහා බැලුවා. සහසිගේ ඇස් ලැජ්ජාවෙන් බිමට බර වුණා. දැන්වත් පිළිගන්නවද? ඔය කටකාරකම් අස්සේ හැංගිලා ඉන්නේ මට ආදරය කරන අහිංසක කෙල්ලෙක් කියලා. දේවක හෙමින් විමනුවා. ඔයා මහ නපුරෙක් දේවක. සහසි හෙම කිව්වේ දේවකගේ පපුවට ආදරෙන් පාරක් ගහන ගම. දේවක හයියෙන් hina වෙලා සහසිව තවත් හද කරලා බදාගත්තා. මම මුලින් ඉඳන්ම ඔයාට ආදරේ මැට්ටියේ. ඒත් ඔයාගේ ඔය රණ්ඩු වෙන මූණ බලන්න ආසාවටයි මම ඔයාව අවුස්ස හිටියේ. මගේ ජීවිතේට මම ගත්ත හොඳම තීරණේ ඔයාව කසාද බැඳපු එක. එදා රෑ ඒ සීතල නුවරඑළියේ කාමරය ඇතුලේ බොරු අයරේකින් පටන් ගත්ත කතාවක් ඇත්තටම ආදර කතාවක් බවට පත් වුණා. නුවරඑළියේ ඒ සීතල රැයින් පස්සේ දේවකගේ සහසිගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. වෙනදා ගෙදර ඇහුණු රණ්ඩු සද්ද, පිඟම් පෙරලෙන සද්ද වෙනුවට දැන් ඇහුනේ ආදරණීය hina සද්ද විතරයි. හැබැයි දේවකගේ විහිළු කිරීම් වලයි සහසිගේ කටකාරකමෙනුයි කිසිම අඩුවක් නැහැ. ඒ දේවල් ඒ ආදරේ තවත් ලස්සන කළා. මේ විදිහට අවුරුදු 2ක් ගෙවිලා ගියා. එක්තරා වැහිබර හැන්දෑවක සහස් සෝෆා එකේ ගුලි වෙලා පොතක් කියව හිටියා. දේවක එයාගේ ඔඩෙක්කුවේ ඔළුව තියාගෙන ඇස් පියාගෙන හිටියේ පුදුම නිදහසකින්.
සහසිගේ අතත් ඉබේටම දේවකගේ කොණ්ඩේ අස්සේ දුවනවා. එක පාරටම දේවක ඇස්සරලා සහසිගේ මූණ දිහා බැලුවා. සහසී දේවක කතා කළේ වෙනදාට නැති අමුතු බැරෑරුම්කමකින්. ඇයි? සහසි පොතෙන් ඇස් ගහන්නේ නැතුවම ඇහුවා. දේවක හෙමින් නැගිටලා සහසි ගාවින් ඉඳගත්තා. එයා සහසිගේ අත් දෙකෙන්ම අල්ලගත්තා. මට හිතෙනවා දැන් මේ ගෙදරට තවත් කෙනෙක් ආවනම් හොඳයි කියලා. සහසි පොත පැත්තකින් තියලා ඇහි බැම ඉස්සුවා. ඒ කවුද? ඔයාගේ අම්මව ගේන්නද හදන්නේ? දේවක හයියෙන් hina වෙලා සහසිගේ නහයට පොඩි තට්ටුවක් දැම්මා. අම්මෝ මේකිගේ කට නෑ මැට්ටියේ. මම කිව්වේ අපේ ගෙදරට අපේම කියලා පුංචි අමුත්තෙක් ආවනම් හොඳයි කියලා. මංගගේ ලස්සන ඔයා වගේ කටකාර පුංචි පැටියෙක්. දේවක ඒ දේ කියද්දී සහසිගේ ඇස්වලට එක පාරටම කඳුළු පිරුණා. ඒ සතුටට එයා දේවකගේ පපුවට තුරුල් වුණා. මමත් ඒ ගැන හිත හිතාමයි හිටියේ දේවක. මටත් ආසයි ඔයා වගේම පුංචි පැටියෙක්ව මගේ තුරුලේ නලවන්න. හැබැයි මට නම් ඕනේ හරියට ඔයා වගේ රෝස පාට තරහ ගියාම රතු වෙන පුංචි දුවේ. දේවක සහසිගේ නල්ල ඉඹින ගමන් රහසින් කිව්වා. ඒ කතාවෙන් පස්සේ දෙන්නගේ ජීවිතේ ඊළඟ පරිච්ඡේදය පටන් ගත්තා. මාස කීපයකට පස්සේ සහසි දේවකට ඒ සතුටුදායක ආරංචිය දුන්නා. එදා ඉඳන් දේවක වෙනස් වුණේ සහසිටවත් හිතාගන්න බැරි විදිහට. වෙනද විහිළු කරන සෙල්ලක්කාර දේවක එක පාරටම හරිම වගකීම් සහගත සැමියෙක් වුණා. රෑ මැදියමේ සහසිට අඹ කන්න ඕනි කිව්වහම නොපැකිලිව ගිහින් හොයාගෙන ආවා. සහසිගේ ඇවිදීම, කෑම බීම හැම දේම ගැන හෙව්වේ හරියට පොඩි දරුවෙක් ගැන හොයනවා වගේ. මාස 9ක් පුරාවට දේවකගේ ආදරේ මැද සහසිගේ බඩේ ඒ පුංචි පැටිය ලොකු වුණා. සහසිගේ බලාපොරොත්තු වුණු දවසට තව සතියක් විතර තියෙද්දි එදා රෑ එක පාරටම සහසිට අමාරු වෙන්න ගත්තා. දේවක නැගිටින්නකෝ, මට ගොඩක් අමාරුයි. සහසි දහඩිය දාගෙන බඩත් අල්ලගෙන කෙඳිරි ගෑවා. ගැස්සිලා ඇහැරුණු දේවකගේ ඇස් දෙක උඩ ගියා. එයාගේ අර සාමාන්‍යයෙන් තියෙන කලබල නැති ගතිය සේරම නැති වෙලා ගියා. දෙවියනේ, කලින්ම එන්නද හදන්නේ? බය වෙන්න එපා පන, මං ඉන්නවා. දේවක අතට අහුණු ඇඳුමක් දාගෙන සහසිවත් පරිස්සමට වඩාගෙනම කාර් එකට දිව්වා. රෝහලේ ලේබර් රූම් එක ඉස්සරහා දේවක ඇවිද හරියට කූඩුවක දාපු සිංහෙක් වගේ. එයාගේ අත් දෙක වෙවුලනවා. මුළු ඇඟම දහඩියෙන් නෑවිලා. හැම තප්පරෙම එයාට ඇහුනේ සහසගේ වේදනාත්මක කෙඳිරිලි සද්දේ. තමන්ගේ මුළු ලෝකෙම වෙච්ච ඒ කෙල්ල වේදනාවෙන් ඉද්දි මුකුත් කරගන්න බැරුව දේවකගේ ඇස්වලට කඳුළු ආවා. පැය ගාණක් දිගු බියකරු පොරොන්දුවකට පස්සේ ලේබර් රූම් එක ඇතුලෙන් ඇහුණු ඒ පුංචි ඇඬුම් සද්දෙට දේවකගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. එයාගේ ඇස්වලින් එක දිගට කඳුළු කඩාගෙන වැටුණා. ටික්කින් නර්ස් කෙනෙක් දොර ඇරගෙන එළියට ආවා. සුබ පැතුම් මහත්තයා, ලස්සන පුංචි දුවේ. දේවක ඉක්මනින් ඇතුළට දිව්වා. ඇඳ උඩ සහසි හිටියේ ගොඩක් මහන්සි වෙලා. ඒත් එයාගේ මූණේ තිබ්බේ ලොකු දිනපු අම්ම කෙනෙක්ගේ සිනහවක්. සහසිගේ පපුවට තුරුල් කරලා තිබ්බේ රෝසම රෝස පාට තුවාලකින් ඔතපු පුංචිම පුංචි මල් පොහොට්ටුවක්. දේවක හෙමින් සීරුවේ සහසි ගාවට ගිහින් දන ගහගත්තා. සහසිගේ නළලට තමන්ගේ තොල් තියලා ගොඩාක් වෙලා හැම්මම හිටියා. ඔයා මට මගේම ලෝකයක් ගෙනත් දුන්න සහසි. ගොඩක් ස්තුතියි මගේ රත්තරන්. දේවකගේ කටහඬ කඳුළු වලට හිර වෙලා තිබුණා. සහසි අමාරුවෙන් hina වෙලා දේවකගේ අතත් අරන්
පුංචි දූගේ මූණට තිබ්බා. බලන්නකෝ හරියට ඔයා වගේමයි නේද දේවක? දේවක කඳුළු පිරුණු ඇස්වලින් ඒ පුංචි මූණ දිහා බලලා දේවකගේ ඇඟිල්ලක් ගෑවුණු ගමන් ඒ පුංචි කෙල්ල තමන්ගේ අත්මිට මොලවලා දේවකගේ ඇඟිල්ල හයියෙන් අල්ලගත්තා. දේවකගේ මූණට ඉබේටම අර පරණ සෙල්ලක්කාර හිනාව ආවා. ඔව් මූණ නම් මගේ වගේම තමයි. හැබැයි කට කොහොම වෙයිද දන්නේ. තවත් කටකාරියෙක් වුණොත් නම් මට ගෙදරින් යන්න තමයි වෙන්නේ. සහසි හයියෙන් hina වෙන්න හැදුවත් අමාරු නිසා ආදරෙන් දේවකට රවාගෙන බැලුවා. දේවක පුංචි දුව තමන්ගේ දෑත්වලට පරිස්සමට ගත්තා. ඒ මෘදු බව තමන්ගේ පපුවට දැනෙද්දී කවදාවත් නොහිතපු විදිහට බලෙන් කසාද බැඳලා රණ්ඩුවෙන් පටන් ගත්ත ඒ අපූරු කතාවේ ලස්සනම ප්‍රතිඵලය තමන්ගේ තුරුලේ ඉන්නවා නේද කියලා දේවකටම හිතුණා. මේක තමයි කවදාවත් ඉවර වෙන්නේ නැති නපුරු ආදරයක ලස්සනම ආරම්භය. කතාව ඉවර නෑ. මේ සින්දුවත් අහලම යන්නකෝ. වලාතිරයෙන් එහා කොහෙද ලෝකයක් සොයාගෙන පැතුම් පිඟුම් අපේම ලෝකයක් අපේම ලෝකයක්. තවත් දවසක හමු වෙමු.